තෙරුවන් සරණයි සුබ දවසක්. අද 2026 8වෙනි මාසේ 18 වන දින. තමන්ගේ කර්මස්ථානයේ තමයි බුධ රාශියේ ඉන්නේ. රැකියාවේ නව අදහස් එනවා. ආයතන අධිපතියගෙන් කතා ඇති වෙනවා. එයාගෙන් මේ සතුටු ඇති වෙන ආරංචි ලැබෙනවා. හදිසි අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා හදිසි අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕනේ. සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. සුබ වර්ණය රතු පාට. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයා ඉන්නේ 7 වෙනි. සහකරු එක්ක ගිවිසුමක් ගහන දවසක් වෙනවා. ව්‍යාපාරිකයාගෙන් කෝල් එකක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කතා කරන්න එපා. තරහෙන් කතා කරන්න යන්න එපා. උගුර ගැන පරිස්සම් කරගන්න. කෑමෙන් පරිස්සම් වෙන්න. අජීර්ණ ගති හැදෙන්න පුළුවන්. සල්ලි ගනුදෙනුවලදී වංචාවලට අහු වෙන්න පුළුවන්. යම්කිසි දෙයකට අත්සන් කිරීමේදී පරිස්සම් වෙන්න ඕනේ. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවසේ 6 වෙනි තමයි බුධ ඉන්නේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්. වැඩ ටිකක් ඉවර කරගන්න ටිකක් කාලය ගත වෙන බවක් පෙන්වුම් කරනවා. නහරගත රෝග පෙන්වුම් කරනවා තියෙනවා කියලා. නිින්ද නැති බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමන්ගේ මානසික ආතතිය දුරු කරගන්න ඕනේ. ඒ නිසා තමයි නිින්ද යන්නේ නැත්තේ. ඒ වගේ කටක ලග්නයෙන් උපන් ඔබට 5 වෙනි තමයි බුධ ඉන්නේ. දරුවන්ගෙන් ආදරය ලැබෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතාවලින් ප්‍රසාද ලැබෙනවා. YouTube ඒ වගේම Facebook අප්ලෝඩ් කරන අයට හොඳයි. උදරයේ ආබාධ ඇති වෙන්න පුළුවන්. සිංහ ලග්නයෙන් උපන් ඔබට 4 වෙනි බුධ. ගෙදර වැඩට හොඳයි. මව එක්ක සතුටු සාමිච්චයේ යෙදෙන දවසක් වෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් හොඳයි. වාහන පදවනකොට පරිස්සම් වෙන්න ඕනේ. නහරගත රෝග පිටකොන්දේ ඒ වගේ රෝග ඇති වෙන්න පුළුවන්. මුණ සෑදෙන්න පුළුවන්. ඒ වගේම තරහ යන ගතිය අඩු කරගන්න ඕනේ. ගින්නෙන් පරිස්සම් වෙන්න ඕනේ. විදුලි වැඩවලදී හැම පරිස්සම් වෙන්න ඕනේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ 3 තමයි ඔබගේ බුධ ඉන්නේ. ඔබ ශක්තිමත් දවසක්. ලිවීමට හොඳයි. ව්‍යාපාර වලට හොඳයි. අලුත් පාඨමාලා හැම හදාරවන්න 100% ඒකෙන් ජය ලැබෙනවා. ඒ වගේම බඩේ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ බෙහෙත් වලින් දැන් බෙහෙත් ගන්නකොටත් හරියට පරිස්සමෙන් බෙහෙත් ටික පාවිච්චි කරන්න ඕනේ. තුලා ලග්නයේ උපන් ඔබට දෙවැන්නේ තමයි බුධ රාශියේ ඉන්නේ. ඒ වගේම සල්ලි හම්බ වෙනවා කොහෙන් හරි. ඒ කියන්නේ අපි සල්ලි නැතුව ඉන්නකොට කාගෙන් හරි අපිට සල්ලි හම්බෙන බව පෙන්වුම් කරනවා. නෑදෑයන්ගෙන් වෙන්නත් පුළුවන්. අපි කෑම ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. වකුගඩු අමාරු, මුත්‍රාශය අමාරු ඇති වෙන්න පුළුවන්. වතුර හොඳින් පානය කරන්න ඕනේ. මේ දවස්වල විජනනය මුත්‍රා අමාරු තියෙන නිසා වතුර පානය කිරීමට සුදුසුයි කියලා මම කියනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රහස් වැඩ. ඔබ රහස් වැඩක් කරොත් ඒ හෙලි වෙනවා. මානසික ආතතිය ඇති වෙන බවක් පෙන්වුම් කරනවා. වියදම් වැඩි වෙනවා. අසනීප විදියට ලේ විසවීම, අල්සර්ස් රෝග, ආසාදන ඇතිවීම ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ. ධනු ලග්නයෙන් උපන් ඔබට 11 වෙනි තමයි බුධ ඉන්නේ. යාළුවන්ගෙන් ලාභ ලැබෙනවා. කණ්ඩායම් වලට වැඩ. Facebook, YouTube වැඩවලට හොඳයි. ඒ වගේම කකුලේ අමාරු, දනිසේ අමාරු ඇති වෙන්න පුළුවන්. මකර ලග්නයෙන් උපන් ඔබට 10 වෙනි තමයි බුධ ඉන්නේ. උසස් වීම ලැබෙනවා, සතුටු සාකච්ඡා ලැබෙනවා, ආයතනීයන්ගෙන් උසස් වීම ලැබෙනවා. ඒ වගේ මේ සතුටුට හිතන දේවල් වෙනවා. අස්ති අමාරු හැදෙන්න පුළුවන්. එතකොට ඉක්මන් තීරණ ගන්න වලින් නවතින්න ඕනේ. කුම්භ ලග්නයේ උපන් ඔබේ 9 වෙනි තමයි බුධ ඉන්නේ. ඒ භාග්‍ය උදා වෙනවා. ඒ වගේම ඉගෙන ගන්න දේවල් වලට හොඳයි. හෘද රෝග ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම පාදයේ
අමාරුවකුත් ඇති වෙන්න පුළුවන්. නින්ද අඩු බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට 8 වැන්නේ තමයි බුධ ඉන්නේ. හදිසි සල්ලි ලැබීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ණය ගැනීමට හොඳයි. ගවේෂණ වැඩවලටත් හොඳයි. නින්ද යාම නම් අඩු බවක් පෙන්නුම් කරනවා. සීනි අඩුවීම මානසික අවුල් තත්ත්වයක් පෙන්නුම් කරනවා. වියදම් වැඩි. මුදල් නැතිවීමක් හෝ අතුරුදන් වීමක් තිබෙන බව පෙන්නුම් කරනවා.